මට අර සෙලිබ්‍රිටි වගේ මේ කට් එකක් තියෙන්න ඕනේ කියලා එයා ගාවට එනවා. සීරියස්යක් කරන්න බෑ කියන්නේ කරන්න බෑනේ මේ. ඩොක්ටර් කෙනෙක් බෙහෙතක් දෙන්නේ Tamanට කියන ආසාවට නෙමෙයි ලෙඩේ බලලා ටෙස්ට් ඔක්කොම කළානේ. ඔව් ඩෙෆිනිට්ලි. Gen Z ඒ ජෙනරේෂන් එක ස්ට්‍රෙන්ත්ස් පස්සේ යනවා කියලා කියන්නේ අපි. AI AI අරන් එනවනේ. අනිවාර්යෙන් ඔව්. එතකොට මං කිව්වා ඒවා අපිට ගේන්න පුළුවන්. ඔව්. හැබැයි ගේන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සහ උතන මේන් තින් ඔය කියන එක මැච් වෙනවාද කියන්නේ. මම නිකමට Google කරලා බැලුවා ડિප්‍රෙෂන් උයි බියුටි ඉන්ඩස්ට්‍රි එක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. එතකොට මම මේ රිසර්ච් එකේදී හොයාගත්ත දෙයක් තමයි ගොඩක් මේ Gen Z ඔඩියන්ස් වෙන නැත්නම් මේ Gen Z ඒ ජෙනරේෂන් එක සෑහෙන්න මේ අන්රියලිස්ටික් බියුටි එකක් මත යැපෙනවා ඒක පස්සේ යනවා. ට්‍රෙන්ඩ්ස් පස්සේ යනවා කියලා කියන්නේ අපි. එතකොට ඒගොල්ලෝ මාර විදියට self doubt උයි එතකොට self loathing ඒ self කොන්ෆිඩන්ස් එක නැත්තර නැති තරමට ඒගොල්ලන් එනවා. එතකොට බියුටි ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් වාගාවට එනවා මට මෙහෙම වෙන්න ඕනේ අරම වෙන්න ඕනේ මට අර සෙලිබ්‍රිටි වගේ මේ කට් එකක් තියෙන්න ඕනේ කියලා එයා වාගාවට එනවා. එතකොට එතනදී ඔයා මොකද්ද කරන්නේ? ඔතනදී අපි කලිනුත් සම්බන්ධව නිකන් ටච් කරලා තියෙනවා. ඔතනදී වෙන්නේ චැට් ඇත්තටම ආයේ අපි කරගලා ඉන්නේ කන්සල්ටේෂන් කියන පාර්ට් එක. ඇත්තටම අපි කන්සල්ටේෂන් එකක් දෙන්නේ ඇයි? කන්සල්ටේෂන් එකකින් අපි මොනවාද ඒගොල්ලොන්ට කියලා දෙන්න ඕනේ. රයිට්. කියන එක ඔතනදී කෙලින්ම ඩිරෙක්ට් වෙනවා ආන්සර් එකක් විදියට. එතන මේන්ලි මම බලපානවා. ඔව් ගොඩක් අය එනවා සෙලිබ්‍රිටිස් ලගේ වෙන්න පුළුවන් හොලිවුඩ් බොලිවුඩ් එහෙම නැත්නම් මොඩල් කෙනෙක් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ තියෙන ෆයිනල් ෆිනිෂ් එක තියෙන මොකක් හරි එකක් වෙන්න පුළුවන් නැත්නම් බියුටි සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන් අරගෙන එනවා මේක මේ විදිහට මට කරන්න ඕනේ කියන. රයිට් ඕක සමහර තැන්වලදී 100%ක් කරන්න බෑ. Okay. හරි 100%ක් කරන්න බෑ කියන්නේ කරන්න බෑ නෙමේ අපිට අචීව් කරන්න පුළුවන් 100%ක් කරන්න පුළුවන් තැනුත් තියෙනවා 80%න් 90%න් නතර කරන්න වෙන තැනුත් තියෙනවා. අනික එක ට්‍රූ වෙන්නේත් නෑ. ගොඩක් ෆොටෝෂොප් කරයි, ලයිටින් කරයි, අරව කරයි, මේව කරයි. ෆයිනල් අවුට්පුට් එක නම් ඒකම නෙමෙයි කියලා කියන්න පුළුවන්. even දැන් AI අරන් එනවනේ. අනිවාර්යෙන් ඔව්. එතකොට මං කිව්වා ඒවා අපිට ගේන්න පුළුවන්. ඔව්. හැබැයි ගේන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. සහ උතන මේන් තින් ඔය කියන එක මැච් වෙනවාද කියන්නේ. ඒ කියන්නේ හොඳ ස්ටයිලිෂ් කෙනෙක් වුණත් අපි හෙයා කලර් එකක් ගමු. හෙයා කලර් එකක් ඕනම හෙයා එකක් ඕනම විදිහකට කලර් කරන්න පුළුවන් කලරිස්ට් කෙනෙක්. ඔව්. එයාට මොන ෆොටෝ එක ගෙනල්ලා දුන්නත් එයාට කලර් එක කරන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඒක එයාට මැච් වෙනවද කියන එක. රයිට්. හරි. ඔතන තියෙන්නේ ගොඩාක් වෙලාවට ඇත්තට මයින්ඩ් සෙට් එක හදන එකක් තියෙනවා අපේ අතේ. ඒ මයින්ඩ් සෙට් එක හදන්න නැතුව අපි ඩිරෙක්ට් එක යාට ඇප්ලයි කරන්න ගියොත් ඔයා ඇවිල්ලා මට කියනවා හරි මෙන්න ෆොටෝ එක මට මේ විදිහට කරලා දෙන්න. අර අප්ප ගහනවා වගේ අච්චු දදා යනවා. එහෙම කරන්න දදා යනවා. ඒතර මම එහෙම කරන්න ගියොත් වෙන්නේ මම ඒ වැඩේ කරයි ඒ කලර් එක තියේ ඊට පස්සේ ඒ විදිහට හෙයා එකේ ටයිප් එක හැදෙයි. එහෙම නැත්නම් හෙයා කට් යන හෙයා කට් එකේ ඒක කොච්චර දුරට ඔයාගේ ෆේස් එකට මැච් වෙනවද කියන එක අපි යාට ඉස්සෙල්ලාම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ. ඒක අපි කන්සල්ටේෂන් පාර්ට් එකකදී මේන්ලි කරන්න ඕන දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට නොවන. අපි මේ දේ කරනවා වගේම ක්ලයන්ට්ගේ පැත්තෙන් තියෙන්න ඕනේ මෙයා මේ කියන්නේ මොකක්ද කියලා. මොකද අපි තමයි එක්ස්පර්ට්ලා. අනිවාර්යෙන්. ඔයාගාවට එන්නේ ඒ හේතුව මතනේ. නිසානේ. ඒතර ඇත්තටම අහුම්කම් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි දෙයක් කතා කරද්දී අපි ක්ලයන්ට්ගේ පැත්තෙනුත් ක්ලයන්ට් අපි දෙන ඇඩ්වයිස් එකක්. ගොඩාක් වෙලාවට ලංකාව වගේ රටක 75%ක 80%කගේ වෙන්නේ නැති දෙයක් තමයි ක්ලයන්ට් එනවා සර්විස් එක කරනවා. සර්විස් එකට අපි කොහොම හරි මිඩල් පොයින්ට් එකකට අවිලා අපි සර්විස් එක ප්‍රොවයිඩ් කරනවා. ඊට පස්සේ අපි ආෆ්ටර් කෙයා කොහොමද කරන්න ඕනේ කොහොමද මේක මේන්ටේන් කරන්න ඕනේ ඔය දේවල් පවා අපි කියලා දෙනවනේ. yes. ඒ දේවල් මේන්ටේන් වෙන්නේ නැහැ. බට් හැමදාම මොකක් හරි අපි ෆොටෝ එකක් ගෙනාවා නම් ඒ ෆොටෝ එක ගෙනාවහම ඒකේ ඒ විදිහටම තියයි කියලා එක්ස්පෙක්ට් කරනවා. ඒ පොඩි කාලයකට මේ ෆොටෝ එක තියෙන. ඊට පස්සේ එයා ගෙදර ගියායින් පස්සේ ඔක හොදලා කරලා ඒවා වෙනස් වෙනවා. ඩෙෆිනිට්ලි. ඔක හෙයා කට් එකකට ආවොත් හෙයා කට් එකකට එනවා ලස්සනට හෙයා කට් එක කපලා හොඳ හෙයා සෙටින් එකක් දාලා හෙයා ස්ප්‍රේ කරලා ඔක්කොම කරලා හෝල් කරලා මේකපුත් දාලා ලයිටිනුත් කරලා හදමු ෆොටෝ එකක් අරගෙන. හරි. අපි ඊට පස්සේ කට් එක දාලා අපි සෙටින් එක දාලා ඔක්කොම කරලා යවනවා. මම පුරුද්දක් වශයෙන් මම නම් ක්ලයන්ට්ස්ලට ගොඩාක් ඇඩ්වයිස් කරනවා ලස්සනයි ඔයාගේ ගෙනල්ලා තියෙන ෆොටෝ එක ලස්සනයි මේක මේ විදිහට කැපුවොත් මෙහෙම තියාගන්න පුළුවන්. බට් ඔයාගේ හෙයා එකේ ටයිප් එක මේ වගේ. ඒතර ඔයාගේ හෙයා එකේ ටයිප් එක විදිහට
මේ කට්ටක විදිහට වගේ හයගේ ටයිප් එක හදන්ඩ නම් ඩෙෆිනේටලි හයක ටෙක්ෂ චේන්ජයක් කරන්න වේ සමහරයි ඉන්න කර්ලි ෆ්‍රිසි වෙච්ච හයක ලස්සන සොෆ්ට් ස්මූත් නිකාර විදගෙන සන්සිල්ක එකේ ඔය වගේ ඇඩටිස්මටල දකි ඒ වගේ හයා එකක් ෆොට එකක්ගේ ඕ වීඩියෝ එක තර මට කපල්ලා බ්ලෝඩරයි කල්ලා සෙට් කල්ලා දෙන්න පුළුව බට් එයා ගෙදර ගිහිලා මොෂ් කරට පස්ස බැක්තු නොම්මල් යාගේ හයා කියෙනවා ඒක නැචුරල් බියුටිය එක ඒක උපරිම නැචුරල් දෙයක් ඒක මම කරත් තව කෙනෙක් කරත් ඕනම මේ රටේ නෙමේ ලෝකින් ඕනම ආදසකෙන බියුටිෂන් කරත් වෙන දෙයක් ඒක තේරුම් ගණ්ඩ බැහැ මොක දරවා කිව්ව වගේ අරගොල්ල හිතලා අර සෝෂල් මීඩියාවල වෙන්ඩ පුළුවන් කෝමහරි දැකලා වීඩියෝස් දැකලා ඉන්ෆලෝසන්ස්ලාව දැකලා ඇවිල්ලා ඒගොල්ල හිතනවා මට මෙහිම වෙන්ඩෝනේ මට මෙහිම වෙන්ඩ බෑ කියලා ඔය ඩිප්‍රේෂන් ලෙවල් එකක් දැන් ඇවිල්ලා තියෙනවා ඒක අපිට ඉතින් ගොඩාක් ක්ලයින්ට්ස් ලක්ක කතා කරද්දි අපේ පේජ් එකට වැටෙන වීඩියෝස් වලට වැටෙන කමෙන්ට්ස් අපේ විතරක් නෙමේ ගොඩක් ඔය වගේ වැඩ කරන පේජස් වලට වීඩියෝස් කමෙන්ට්ස් බලද්දි අපිට පේනවා කමෙන්ට්ස් වල තියෙනවා අපිට එහෙම කරන්න බෑ අපිට එහෙම කරන්න ආසයි අපි ලස්සන නෑ ඒ මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ ඒගොල්ලෝ එහෙම නෑ මම හැමතිස්සෙම කියන්නේ වෙන කෙනෙක් වගේ වෙන්න නෙමේ තමන් වෙන්න තමන් වෙන්න එයාගේ තියෙන බියුටි එක එළියට ගන්න සහ ඉතින් අර අපි දකින්නවානේ අපි හැම දෙයක්ම ක්‍රියේට් කරන්නේ දකින්න දේවල් වලින් එහෙන දේවල් වලින් ඒ වගේ අදහසක් කියන්නේ අදහසක් වගේ අදහසක් කියන්නේ අදහසක් ඒ වගේ දේවල් වලින් අදහසක් අයිඩියා එකක් අරන් අපේ තියෙන දැනුමත් පාවිච්චි කරලා එයාට අවශ්‍ය දේ එලියට ගන්න එක තමයි අපේ ටාස්ක් එක වෙන්නේ සහ ක්ලයන්ට්ුත් එක්ස්පෙක්ට් කරන්න ඕනේ එක අපි එතෙන්ට හදන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එක. එහෙම යන තැනට හැදුවොත් අර ගොඩාක් වෙලාවට ඩිසපොයින්ට්මන්ට් එන ඒවා ඊළඟට තමන්ට තමන් ගැන ඩිසපොයින්ට්මන්ට් එන ඒවා ඔක්කොම නැති වෙලා යයි. මොකද ඩොක්ටර් කෙනෙක් බෙහෙතක් දෙන්නේ තමන්ට කින ආසාවට නෙමෙයි ලෙඩේ බලලා ටෙස්ට් ඔක්කොම කළානේ. ඔව්. ඩෙෆිනේට්ලි ඒ වගේ අපි අපේ සර්විස් එක කරද්දී අපි බලනවා එයාගේ ට්‍රූ බියුටි එක මොකක්ද එයාගේ කොතනින්ද අපි යාව එළියට ගන්න ඕනේ කොයි විදිහටද කලර් එකක් එන්හෑන්ස් කරන්න ඕනේ ඒතර එක හයිලයිට් එකක්ද ලෝ ලයිට් කරන්න ඕන කෙනෙක් නම් ලෝ ලයිට් එකද මොකද ඕල්රෙඩි සමහර ක්ලයන්ට්ස් ලේනෝ ඕල්රෙඩි මොන හරි ප්‍රී ලිෆ්ටින් කරලා ෆුල් බ්ලීච් කරලා ඔක්කොම කරලා හදාගෙන එන හෙයා එකක් එයා ඊට පස්සේ ඒක ඕවර් ප්‍රොසෙස් එකක් වෙලා ඉවරයි ඊට පස්සේ ඒක අපි යාට එක්ස්පෙක්ට් කරගෙන තවත් ඊට වඩා ලයිට් කලර් එකක් ඒක කරන්න පුළුවන් හැබැයි අපි එතනදි කන්සිඩර් කරන්නේ යාගේ කොහොම හරි කරලා යාට ඒ කලර් එක කරලා දෙනවද එහෙම නැත්නම් එයාගේ හෙයා එක බේරගෙන ඒක ලෝ ලයිට් එකකට ගෙනල්ලා හරි එයාට හොඳ ග්ලැමරස් ලුක් එකක් අරන් ඉන්නවා කියලා. ඔය තැන්වලදී අපි ගොඩාක් ඇත්තටම කියන්නේ ගැටෙනවා කියන්නේ අපි මේ ආගියුමන්ට්ස් වලට යන්නේ නැහැ. බට් අන්රියලිස්ටික් දෙයක් අරන් ආවොත් ක්ලයන්ට් කෙනෙක් එක්ස්ප්ලেইন කරනවා කරන්න පුළුවන් උපරිම කරනවා. අර මේක හරියන්නේ අපි මෙහෙම කරමු ඔප්ෂන් දෙකක් තුනක් දෙනවා. ඒත් හිතෙනවා නම් මෙයා මෙතන මිඩල් තැනකට එන්නේ නැහැ කියලා මම ගොඩාක් වෙලාවට කරන්නේ මම ක්ලයන්ට්ව බෑ මට මේක කරන්න බෑ කියලා අතහැරලා යවනවා. මොකද රීසන් එක එතන මං අතහැරලා යවන එක මට හිතට අවංකව මං වොරිවීමක් නෑ මං ඒ වැඩේ ඒ විදිහට කරේ නෑ කියලා. මොකද ප්‍රොෆිට්ම නෙමෙයි අපි හොයන්නේ. ප්‍රොෆිට් බලාගෙන මම මේ ගොඩාක් සැලුන්ස් කරනවා හොඳට සර්විසස් බට් ප්‍රොෆිට් බලාගෙනම නම් අපි සැලුන් සීරෝ එක බිල්ඩ් අප් කරේ අද සැලුන් සීරෝ එක මීට වඩා ගොඩාක් දුර ගිහිල්ලා අපි දැන් ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා බට් අර මං කියන්නේ ප්‍රොෆිට් කියන දේම කන්සිඩර් කරා නම් සර්විස් ට්‍රූ සර්විස් එක තමයි අපි තව දවසින් දවස ඉම්ප්‍රූව් කරගන්න හදනවා අපේ අඩුපාඩු ගොඩක් තියෙනවා අපි ඒවත් ඉම්ප්‍රූව් කරගෙන ඉස්සරහට යන එක තමයි ඉතින් අපේ පැත්තෙන් ෆෝකස් කරන්නේ අපි හෙයාර් ඩ්‍රෙසර්ස්ලා බියුටිෂියන්ලා මම මේ ඔක්කොම හෙයාර් ඩ්‍රෙසර්ස්ලා බියුටිෂියන්ස්ලා වෙනුවෙන් කියන්නේ කතා කරන්නේ රයිට් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදියට බියුටිෂියන් කෙනෙක් විදියට අපි ක්ලයන්ට් ඒ සර්විස් එක දෙන්න try කරනවා වගේම මේ සර්විස් එක අපි ඒ විදිහට ගන්න හදනවා වගේම කස්ටමර්ගේ පැත්තෙනුත් තියෙන්න ඕනේ මොකක්ද මේගොල්ලෝ කියන්නේ මේක මට මැච් වෙනවද ඒ මැච් වෙන්නේ නැත්නම් මම මේක කළ යුතු නැහැ සහ ආෆ්ටර් කෙයාර් රේන්ජ් එකක් දුන්නාම අපි මේක කළ යුතුයි එතකොට තමයි යාගේ බියුටි එක මේන්ටේන් කරන්න පුළුවන් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා ඒගොල්ලෝගේ පැත්තෙනුත් කන්සිඩර් කරන්න ඕනේ ඒතර එහෙම කළා හරි තැනකට අවිල්ලා මේවා කරා නම් ඔය අරයා වගේ වෙන්න ඕනි මෙයා වගේ වෙන්න ඕනි කියලා හිතනවට වඩා මම වගේ වෙලා මගේ බියුටි එක එළියට දාලා ඒන කන්ෆිඩන්ට් එකත් එක්ක සමාජයට යන්න මාර ගැම්මක් කියන අපි නොමල් ලජනිකෝ හොඳ ගැම්මක් කෙනා
කොන්ෆිඩන්ස් ආත්ම විශ්වාසනවා මේ build කරන්න. අපි Yes. මේන්ලි අපි මේන්ලි හදන කන්ෆිඩන්ස් Yes. කන්ෆිඩන්ස් සාධන එක තම අපේ මේන් ජොබ් Mm. එක